නංගිල මල්ල එක්කන් එන්නේ කුවට පස්සේ ඔයාලා දෙන උත්තරේ තමයි. උන් වැඩිපුර කරන මොනවද? අපි ඇහුවට පස්සේ ඔයාලා කියන කොරියන් කරනවා, ජපාන් කරනවා, ඊශ්‍රායලය යන්න හදනවා, ඇෆ්ගනිස්තාන යන්න හදනවානේ. කමන්නේ ළමයි කොහේ ගියත් ප්‍රශ්නේ නෑ හොඳයි. ලංකාව අධ්‍යාපනය ලැබලා මේ ගිහිල්ලා කොරියන් ගිහිල්ලා උන් මෙහෙට ඩොලර් රෙවනවා නම් මෙහෙට සංචිත වැඩි වෙලා ඊට පස්සේ අපිට වැඩිපුර විදේශ බාහන පරිභෝජනය කිරීමේ හැකියාව, වාහන ආනයනය කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒක හොඳයි. බෙහෙත් ටික ලැබෙන හොස්පිටල් වලට නවීන යන්ත්‍ර සූත්‍ර උපකරණ. ඒ කියන්නේ රට විරුවන් කියන අපි ඒක හොඳයි. ඇත්ත හොඳයි. කියන්නේ මම කොයි වෙලාවකවත් බනින්නේ නැහැ. උසස් පෙළ කරන ළමයෙක් කොරියන් විභාගයක් ලියලා කොරියන් ගියා කියන එක හොඳයි. ඒක අපිත් කැමති. මට යන්න අවස්ථාවක් ලැබෙනවා. මමත් යුරෝපයට යන්න කැමති නෑ කියන්නේ. ඒක ඕන පෞද්ගලිකව පු탁ජන මිනිස්සෙක්ගේ ආසාවක්. නමුත් ඔතන ගැටලුවක් තියෙනවා ළමයි. එක වසරේ ඉඳන් ඉස්කෝලේ ගිහිල්ලා සාමාන්‍ය පෙළටත් දක්වා ඉගෙන ගෙන ඉවරලා ඊට පස්සේ දැන් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙනවා. අපි උසස් පෙළ කරන්නේ නැහැ. අපි යනවා කොරියන් ක්ලාස්. අපි උසස් පෙළ කරන්නේ නැහැ. අපි යනවා ජපාන් ක්ලාස්. උන් ඉංග්‍රීසි ක්ලාස් කියලා යනවද? IELTS කරන්න බලන්න යනවද? ඒක නැහැ. IELTS කරන්න බලාගෙන ඒක යනවනේ හොඳයි. දැන් IELTS කරලා යුරෝපයට යන කෝස් එකක් කරන එක හොඳයි. හැබැයි ළමයි බහුතරයක් දැන් අපි ගත්තට පස්සේ අපේ දකුණු පළාත තුල ගත්තට පස්සේ අනිත් නගරවලත් එහෙමයි. දකුණු පළාත තුල ඔක හරි සීග්‍රේන් වසංගතයක් වගේ. එතකොට දැන් ළමයි කියන පුළුවන් සර්ලා ටියුෂන් කරන නිසා A level වලට ළමයි අඩු වෙන නිසා තමයි ඔහොම කියන්නේ කියන එක. හරිද? ඒ කතන්දරයක් නැහැ. A level වලට ළමයි අඩු වෙන කතාව. අපිට ළමයි අඩු වෙන එක හරි. ඒක A level ගුරුවරු ඉන්න තරම බලාගෙන ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ළමයි ගැටලුව තියෙන එතන නෙවෙයි. උන් උසස් පෙළ කරනවා කියලා උසස් පෙළට පන්තියක් නැහැ. හැබැයි කොරියන් ක්ලාස් යනවා. හැබැයි කොරියන් ක්ලාස් ගියාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. කොරියන් යන්න පුළුවන් නම් කොරියන් විභාග ලියනවා ආසන්න වශයෙන් මම සම්පූර්ණ දත්ත දන්නේ මේ හදිස්සිය කියන නිසා ආසන්න වශයෙන් වසරකට ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් කොරියන් විභාග ලියනවා. ආසන්න වශයෙන් ලංකාවේ ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් කොරියන් විභාග ලියනවා. ක්ලාස් එකකට යනවා ලක්ෂ 1.5ක් 2ක් විතර ක්ලාස් යනවා. හැබැයි කොරියන් රටට යන්නේ ආසන්න වශයෙන් 10000කට අඩු ළමයි ප්‍රමාණයක්. තේරුණානේ? එතකොට සර් හොඳයිනේ. හොඳයි. මොකද කොරියන් ක්ලාස් කරන ගුරුතුන්ගේ ප්‍රචාරණ කටයුතු වලට ළමයි ඒ ප්‍රචාරණයට මැදි වෙලා යන්න පුළුවන් නම් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ කොරියන් පන්ති ගියා කියලා විභාගෙ ලියලා ලකුණු 110යි 105යි කියලා ආවා. දැම්මට ගියාම උට කොරියන් යන්න බැරුව ලංකාවේ විතර ජොබ් එකක් හොයා ගන්න පුළුවන්ද? සම්මුඛ පරීක්ෂණයට යනවා. මම කොරියන් පන්ති ගියානේ. මං කොරියන් ඉගෙන ගත්තා. මං ජපාන් පන්ති ගියා. දැන් සම්මුඛ පරීක්ෂණ ගියාට ජොබ් එකක් දෙනවද? දෙන්නේ නැහැ. ඉතින් ළමයෙක් අහන්න බුණා සර් එහෙනම් ඉතින් A level ලියන හැමෝම මෙහෙමයි. A level ලියන හැමෝම කැම්පස් නොගියට A level පාස් වෙන්න පුළුවන් නේ. A level ලියලා ජපුරේ යන්න ඕනේ නැහැ. A level ලියලා කොළඹම යන්න ඕනේ නැහැ. රුහුණු කැලණි යන්න ඕනෙත් නැහැ. අඩුම ගානේ HND ටික තියෙනවා. උසස් අධ්‍යාපන ආයතන ටික A level වලින් යන්න. අඩුම ගානේ ඒවට ගියාට පස්සේ රජයේ පිළිගැනීම ඩිප්ලෝමා සාතිකයක් හරි හම්බ වෙනවා. ඩිග්‍රී එකට හරි යන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු ගානේ S3 ගත්තොත් A level හරි පාස් නැද්ද? මොන්ටිසෝරිත් ගිහලා එක වසරට ඉස්කෝලේත් කට්ට කාලා මේ රජේ